වෙල්කම් බැක් ටු රාස්බෙරි කේක්ස්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිලෝ 2ක කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද ගන්නෙ කොහොමද ගන්නෙ කියලා. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 500යි, සීනි ග්‍රෑම් 500යි, බටර් ග්‍රෑම් 500යි, බිත්තර 10යි, වැනිලා ටීස්පූන් 4යි, බේකින් පවුඩර් ටීස්පූන් 4යි, කෝන් ෆ්ලවර් ටීස්පූන් 2යි. මුලින්ම මම බෝල් එකකට සීනි ග්‍රෑම් 500 දාලා ඒකට බටර් ග්‍රෑම් 500ක් දාගන්නවා. ඊට පස්සේ ඒක මැෂින් එකට සෙට් කරලා විනාඩි 3ක් විතර බීට් කරගන්නවා. ඒ බීට් කරන අතරතුර ඒකට බිත්තර 10ක් ගන්න ඕනේ. මට ඒක අමුතුණා කියන්න. ඒ බිත්තර 10 කොටස් 3කට වෙන් කරලා මුලින්ම එක කොටසක් දාලා ඒක විනාඩි 2ක් විතර බීට් කරනවා. ආයෙත් කොටසක් දාලා විනාඩි 2ක් විතර බීට් කරනවා. ඒකටම වැනිලා දාගන්නවා. ඊට පස්සේ අපි බලනවා මේ බටර් එකට සීනි දිය වෙලාද කියලා. ඊට පස්සේ ආයෙත් අර ඉතුරු බිත්තර ටික දාලා බීට් කරගන්නවා. ඊට පස්සේ දැන් බැටර් එක හරි. අපි දැන් පාන් පිටි වලට බේකින් පවුඩර් දාලා 3 පාරක් බේකින් පවුඩර් කෝන් ෆ්ලවර් දාලා 3 පාරක් හලා ගන්නවා. ඒක අර බැටර් එකට එකතු කරනවා. ඒ කියන්නේ කොටසින් කොටස තමයි එකතු කරන්නේ. මේක දාලා තියෙන එකපාර එකතු කරනවා වගේ පෙන්වන්නේ. ඒ නෑ කොටසින් කොටස එකතු කරලා හොඳට ස්මූතිව ඒක මේව කරගන්නවා. ඊට පස්සේ oven මට තියෙන බෙකෝ oven එකක්. ඒ oven එක සෙල්සියස් අංශක 170ට විනාඩි 20ක් ප්‍රීහීට් කරලා ඊට පස්සේ අර බැටර් එක අටේ ට්‍රේ දෙකකට දාගන්නවා. අඟල් අටේ ට්‍රේ දෙකකට. ඒක දානවා විනාඩි 40ක්. බේක් කරගන්නවා කේක් එක. ඊට පස්සේ මම මේ කේක් කිලෝ 2කට ගත්තේ බටර් ග්‍රෑම් 200ක්. මට අයිසිං එක හදාගන්න. අයිසිං ග්‍රෑම් නම් ග්‍රෑම් 700ක් විතර ගියා. මොකද මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ රසාකෝ එකේ රෙඩ් කලරින් එක. මට තිබ්බේ ඩාර්ක් රෙඩ් තීම් එක තමයි මේ කේක් එක තිබ්බේ. ඉතින් මගේ බලනකොට තමයි දැක්කේ ඇත්තටම රෙඩ් කලරින් එක ඉවර වෙලා. ඉතින් මම ඩෙල්මේජ් එකේ රෙඩ් කලරින් එක ගත්තා. ඒක ටිකක් ලික්විඩ් ගතිය වැඩි. ඉතින් එතකොට මම ඒකෙන් දැම්මා මූඩි 3ක් විතර දැම්මා කලර් එක ගන්න. එතකොට අයිසිං එක දියාරු ගතිය එන්නේ. ඉතින් ඒ ගතිය නැති කරගන්න මම තව කෝන් ෆ්ලවර් ටීස්පූන් 2කුයි අයිසිං සුගර් ග්‍රෑම් 100කුයි වගේ දාගත්තා. ඒතකොට ටිකක් හાર્ඩ් එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ සොෆ්ට් එක තමයි. අර දියාරු ගතිය නැතිව ටිකක් ඝනකමට අයිසිං එක ගන්න පුළුවන්. තව මට තිබ්බේ ඩාර්ක් කලර් එකේ රෙඩ් එක. ඉතින් ඒක ගන්න මම ගොඩක් දැන් කලරින් දැම්මොතින් ඒ කියන්නේ රෙඩ් කලර් එක ගොඩක් දැම්මොතින් ලික්විඩ් ගතිය වැඩි වෙන හින්දා මම දැම්මා බ්ලැක් කලර් එක බ්ලැක් කලරින් එකෙන් ඩ්‍රොප්ස් 3-4ක් දැම්මා. එතකොට මට ඕන කලර් එක ආවා. මේ දැන් මම ඔයාලට පෙන්නන්නේ කේක් එක කොහොමද ට්‍රම් කෝට් කරගන්නේ කියලා. අපි බලමු.
දැන් මම කේක් එක ට්‍රම්ප් කෝට් කරලා ඉවරයි. මේකටම තමයි මම මේ ඩිසයින් එක දාගන්න යන්නේ. මම ඩිසයින් එක දාන සම්පූර්ණම වීඩියෝ එක නම් මට ගන්න බැරි වුණා. මොකද මම කේක් එකේ පික්චර් එක බලාගෙන තමයි මේ ඩිසයින් එක දැම්මේ. මේ තියෙන්නේ කේක් එකේ ෆයිනල් ලුක් එක. මට ඒ කේක් එකත් එක්ක ෆ්ලවර් බන්ච් එකක් මම අර කලින් වීඩියෝ එකේ ඉස්සරහා තියෙනවා ෆ්ලවර් බන්ච් එකක් ගත්තා ඒ කේක් එකත් එක්ක දෙන්න. මේනි කේක් එක හදපු කෙනා.